ආයිබෝන් හැමෝටම. ඔන්න ඉතින් තවත් මම අලුත්ම જાතිය වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ වගා කුරුණක කොහොමද අපි කංකුම් වගා කරන්නේ කියලා. ඉතින් අද මම වගා කුරුණ ලෙස භාවිතා කරන්නේ අඩු වියදමකින් සකස් කරගත්ත මේ වගේ කුරුණක්. ඉතින් මේක ඇත්තටම මම සකස් කරලා තියෙන්නේ කඩෙන් ගෙන ආපු ඝනකම ඉටිකොලයක් පාවිච්චි කරලා. ඉතින් මේ වගේ රවුම් හැඩේ ඉටිකොල කඩේ තිබ්බේ නැති නිසා මම ලොකු ඉටිකොලයක් ගෙනාවා. ඒ ඉටිකොලේ අරගෙන ඇවිල්ලා මට අවශ්‍ය සිලින්ඩරේ ඩයමීටර් සයිස් එක ලැබෙන විදිහට මම කෑල්ලක් කපාගෙන අරගෙන මේ ඉටිකොලේ මම ඊට පස්සේ කියත් පටියක් අරගෙන ඒක තියලා පොඩ්ඩක් රත් කරලා මේ විදිහට අලවලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය මේ විදිහට සර්කියුලර් ෂේප් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේක අපි අලවනකොට කියත් පටිය අරගෙන අපිට පුළුවන් ඉටිපන්දමක් හෝ පහනක් හරි පත්තු කරලා මෙන්න මේ විදිහට ඔයාලට මෙතන පේනවා මෙන්න මෙතනින් මම මේ තියෙන අලවලා අන්න ඒ වගේ දෙපැත්තෙම මම අලවලා තියෙන්නේ මේ අන්න ඒ විදිහට අලවලා තියෙන්නේ අලවපු පැත්ත මම ඇතුළට දාලා තියෙන්නේ ඒකයි මෙතන පේන්නේ නැත්තේ ඊට පස්සේ අපිට මේක ඉරන්න බෑ මොකද හොඳටම මේ ටිකොල දෙක උණු වෙලා එකට ඇරිලා තියෙන්නේ. ඒකෝட සාමාන්‍ය හොඳ තත්ත්වේ. ඉතින් මේක අපිට අවුරුදු 2ක් වගේ කාලයක් මේක අපිට භාවිතා කරන්න පුළුවන් වගා කටයුතු කිරීම සඳහා අපිට. ඉතින් අපේ රාම්බු වගාව පැත්තට දැන් ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොත් ඔයාලට පේනවා රාම්බු ගස් වල මේ විදිහට කොළ ඔක්කොම කඩා හැල්ලලා තියෙන්නේ. ඇත්තටම මේ පෑවිල්ල නිසා වෙන කඩා හැලීමක් නෙමෙයි. දැන් මේ පැත්තට දවස් 7කට වැඩි කාලයක් එක දිගට වැස්ස. අද දවසෙත් දැන් විනාඩි 20කට තියෙන කලින් හොඳටම වැහැලා තියෙන්නේ. ඒත් මේ විදිහට තමයි ගස් ටික. ගොඩක් ගස් වල මේ කොළ කඩා හැල්ලලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙන්න මේ පොඩි පඳුරෙත් ඒකෙත් කොළ කඩා හැල්ලලා තියෙනවා මේ විදිහට බිමට මේ. ඔන්න කොළ ටික ඔක්කොම කඩා හැල්ලලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතන පඳුරෙත් මේ ඒකෙත් කොළ ටික කඩා හැල්ලලා තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ දිලීර ආසාදනයක් නිසා මොකක් කර වෙනද යද්ද දන්නේ නැහැ වැස්ස නිසා. මට නම් තේරෙන්නේ නැහැ මම ඒක දැනුවත් නැහැ. ඉතින් මේ හැම ගහකම මේ විදිහට කොළ ටික ඔක්කොම කඩා හැල්ලලා තියෙන්නේ. ගොඩ ගන්න පුළුවන් ඒක දන්නේ නැහැ වගේ. ඉතින් අපි ඉස්සරහට බලමු. ඊළඟට අපි බලමු අපේ බඩිරුංග වගාව. ඉතින් මේ තියෙන බඩිරුංග වගාව දැන් ඇත්තටම බඩිරුංග දැන් කරල් මතුවලා තියෙනවා මේ විදිහට. ඔය ලස්සනයි මේ විදිහට ලස්සනට කරල් මතුවලා තියෙනවා මලක් තියෙනවා. මලත් උඩ හැදිලා තියෙන්නේ. ඉතින් බඩිරුංග ගස් මේකේ 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මම හදලා. දැන් හැම ගහකම වගේ මේ විදිහට කරල් මතුවලා තියෙනවා. ඒ කියන්නේ පීදිලා මේ විදිහට. ඉතින් අපි බලමු කරල් ලොකු වේද කියලා තාම නම් පොඩි තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලමු අපි කරල් කොහොම වේද කියලා. ඊළඟට මම තව ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ දාස්පතිය මලක්. ඉතින් මේක ආසන්නයේම අපි හදුවා දාස්පතිය පදරු ටිකක් බලන්න මලේ සයිස් එක ලොකු මලක් මේ විදිහට තියෙනවා. ඉතින් දාස්පතිය කියන්නේ ගොඩක් අර අපි දන්නවා මේ කෘමි විකර්ෂකයක් ලෙස අපිට භාවිත කරන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ වගා කුරුණට අවශ්‍ය කංකුම් දරු ටික සකස් කරගන්න. මම මේ විදිහට කතුරක් අරගෙන දැන් කංකුම් වල ටිකුත් මම මේ විදිහට හොයාගත්තා. ඒකේ මම මේ විදිහට පුරුක් දෙකක් වගේ තියෙන කංකුම් දඬු කැබලි මේ විදිහට කපා ගන්නවා. ඉතින් මේ කපාගත්ත දඬු කැබලි වලින් අපිට එක පුරුකක් පස්සට යට කරන්න පුළුවන්. එතකොට ඉතිරි පුරුකෙන් ඒ දණ්ඩට ලියලා දැල්ල හැදෙන්න පුළුවන්. එතකොට බැල එතනින් මතුවලා එනවා. එහෙනම් මම මේ විදිහට සියලුම දඬු කැබලි ටික මගේ අවශ්‍ය ප්‍රමාණයට මම මේ විදිහට ඔක්කොම කපා ගන්නවා. ඊළඟට මම හොඳ කැපෙන පිහියක් අරගෙන මේ විදිහට මෙන්න මේ විදිහට පොඩි කට් මාක් දෙකක් දානවා මේ වගේ ට්‍රයැන්ගල් ෂේප් එකක් එන විදිහට. එතකොට දැන් මේකෙන් පස් යටට හැලෙන්නේ නැහැ. මොකද රීටිකොල කෑල්ල උඩට නැමිලා වගේ තියෙන නිසා පස් ටික හැල්ල යන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම සිදුරු ටිකක් කපාගෙන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ දඬු කෑලි මේක ඇතුළට දාන්නේ කියලා. දැන් ඊට පස්සේ අපි මේ වගේ ලී කෑල්ලක් අරගෙන පොඩි සිදුරක් හදලා දණ්ඩ මේක ඇතුළට දානවා. දාලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට තද කරනවා. මුලින්ම කරන්න ඕනේ අපි ලී කෑල්ල අරගෙන මේ විදිහට හිරක් සිදුරක් හදලා දණ්ඩේ අර හදන්න ඕන පැත්ත අපි මේ විදිහට ඇතුල් කරලා මෙන්න මේ විදිහට තද කරනවා. ඔන්න ඔය විදිහට ලී දැම්මා සිදුර හැදුවා ඊට පස්සේ දණ්ඩ ඇතුල් කරා ඊට පස්සේ අපි තද කරා. ඉතින් ওই විදිහට මම එහෙනම් සියලුම දරු ටික මම ඔක්කොම දැන් මේ විදිහට වටේම සිදුරු ටික කපාගෙන එහෙනම් හදා ගන්නවා.
ඉතින් මම දැන් වටේ ඔක්කොම පැල ටික හදාගෙන ඉවරයි. දැන් ඒ විදිහටම එනම් මම මේකේ උඩ පැත්තෙත් පොඩ්ඩක් මේ දඬු ටික ගහලා මෙන්න මෙහෙම හදාගත්තා. ඊළඟට මම මේකට ජලය දාන්න ඕනේ. දැන් මේ බෝතලයක් අරගෙන පොඩ්ඩක් සිදුරු කරලා මූඩියේ මේ විදිහට මම මේ සිදුරු අස්සෙන් ජලය ඇතුළට දානවා. මේ විදිහට වටේටම කන් හදාගත්ත කංකුන් දඬු වලට මම වතුර මේ විදිහට දානවා. ඊළඟට ඉතිරි වතුර ටික මම මේක මේ උඩට දාලා මේ විදිහට මේ ඔක්කොම තෙමා ගන්නවා. ඉතින් අපිට වතුර උඩින් දැම්මත් ඇති. මොකද වතුර හොඳට බහැලා යනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට දාලා තියෙන පස් මාධ්‍ය ගැන. මම මේකට දාලා තියෙන මතු පිටපස් කරදහය ඊළඟට කොහොබත් එකට එක අනුපාත වලට සමාන අනුපාත වලට තමයි දාලා තියෙන්නේ. ඉතින් හොඳ මාධ්‍යයක් මේකේ. ඉතින් අවසානයේ අපේ අවුට්පුට් එක තියෙන්නේ මේ විදිහට වලට පේනවා මෙහෙම තියෙනවා. ඉතින් මේකේ අපි ප්‍රතිඵල බලා ගන්න පුළුවන් තව සති දෙක තුනක් යනකොට මේක ලස්සනට හැදිලා එනකොට. ඉතින් තවත් වීඩියෝ එකකින් මම ඔයාලට අරගෙන එන්නම් කොයි වගේ පෙනුමක්ද මේක තියෙන්නේ කියලා.